හෙලෝ හැමෝටම මම අද කතා කරන්න යන්නේ මගේ වෙබ් ඩියලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකේ 39වෙනි ටාස්ක් එක වන අපේ ඇඩ්මින් පැනල් එකට ලොග්ඉන් වෙන්න හදන ඇඩ්මින් සයින් ඉන් පේජ් එක හදාගන්න විදියට. ඒක මම හදාගන්න HTML, CSS, JavaScript සහ Tailwind කියන CSS framework එක use කරගෙන තියෙනවා. එතකොට අපේ දැන් මම ඇවිල්ලා ඉන්නේ මගේ ඇඩ්මින් ලොගින් කියලා හදාගෙන තියෙන පේජ් එකට. එක තමයි අපේ ඇඩ්මින් පැනල් එකට යන්න ඇඩ්මින් කෙනෙක් සයින් වෙන්න ඕන පේජ් එක. එතකොට අපිට මේ පේජ් එකේ ඕන බලාගන්න පුළුවන් මෙතන මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මම මෙන්න මේ කලර් එක දීලා ඊට පස්සේ මම මේ විදිහට කාඩ් එකක් හදාගෙන දිනවා ඇඩ්මින් පැනල් කියලා. ඒ වගේම මෙතනින් ඒ කියන අකුර දීලා තියෙනවා මේක ඇඩ්මින් පැනල් කියලා එක පෙන්නන්න. ඒ වගේම sign in to manage skill shop කියන එක දීලා තියෙන ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ කොටසෙන් පස්සේ එහෙම නැත්නම් අපේ මේ හෙඩර් එකෙන් පස්සේ මම යට මම ඇඩ්මින් ඊමේල් කියලා ටෙක්ස්ට් එකක් දීලා ඊට පස්සේ මම මෙතනින් අපේ මේ ඉන්පුට් එකක් දීලා තියෙන ඕගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ විදියට මම ප්ලේස් හෝල්ඩර් එකක් දීලා තියෙන ඕගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් send verification code කියලා එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මම මෙතන අපේ ඊමේල් එකක් එන්ටර් කරාන් පස්සේ එන්ටර් කරලා මෙතන send verification code කියන එකට ක්ලික් කරාම අපිට අපේ දැන් මෙතනට දෙන ඊමේල් එකට verification code එකක් එන්න තමයි මම මෙතනින් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒකට පස්සේ back to skill shop කියලා මෙන්න මෙතනින් මම anchor tag එකක් දාලා මෙතනින් හදාගෙන තිනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. එතකොට මේක admin email එකේ අපි මේක දෙන ඊමේල් එක දෙන කොටසනේ. එතකොට අපි මේකේ admin එන ඊමේල් එකට එන වෙරිෆිකේෂන් කෝඩ් එක දෙන තැන බැලුවොත් අපිට බලා ගන්න පුළුවන්. ඒකදී අපිට බලා ගන්න පුළුවන් මේ අපේ හෙඩර් එක කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැතුව මෙතන තිබ්බ මේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබ්බ ඇඩ්මින් ඊමේල් එක සහ ඉන්පුට් මෙතඩ් එක මෙතන enter 6 digit code කියලා. එහෙම නැත්නම් අපේ වෙරිෆිකේෂන් කෝඩ් එක විදියට අංක 6ක වෙරිෆිකේෂන් කෝඩ් එක මෙතනට ඇඩ් කරන් තමයි මම මෙතනට මේක හදාගෙන තින්නේ. ඊට පස්සේ මෙතන verify login කියන එක දීලා මේක verify සහ login උනාන් පස්සේ මෙතනින් ටෙක්ස්ට් එකක් මතුවෙන විදිහට තමයි මම මෙතනින් දීලා තින්නේ. ඒ වගේම මෙතන change email කියන option එකත් මෙතන දීලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන back to skill shop කියන අර anchor tag එකත් මෙතනින් ඒ විදිහටම බලා ගන්න පුළුවන්. ඒක තමයි මගේ මේ admin sign in page එකේ design එක. එතකොට දැන් අපි මගේ VS Code එකට ගිහින් බලමු මම කොහොමද මේක කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. දැන් මගේ VS Code එක විතරම බලා ගන්න පුළුවන්. මගේ මෙතන මම උඩින්ම PHP tag එකක් දාලා මේ සෙෂන් එක ස්ටාර්ට් කරගෙන තියෙනවා. එහෙම දාගෙන මම doctype html කියන අපේ html version tag එක දාලා මම html මෙතනින් මේ විදිහට ඕපන් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම head tag එක ඇතුලේ meta set එකයි meta name content ඒ ටික දීලා මම title විදියට admin skill shop කියන text එක දීලා මම අපේ style sheet එකයි ඒ වගේම මගේ මේ web project එකේ icon එක එහෙම නැත්නම් මෙන්න මෙතනට දෙන මෙන්න මේ කොටස එතනට මම link කරගෙන මම ඊට පස්සේ අපේ Tailwind කියන CSS framework එකත් මෙන්න මේ විදිහට link කරගෙන තියෙනවා. එහෙම නැත්නම් script එක මම src දාගෙන අදාගෙන තියෙනවා. එහෙම දාලා මම මෙතන header tag එක මම ඉවර කරලා එනවා body කියන එකට. body එකේදී මම මෙන්න මේ classes ටිකක් දීලා තියෙනවා. උඩ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම div එකක් open කරලා මෙතන div එකට wfull max wmd එහෙම නැත්නම් medium කියන එක ඒ classes ටික දීලා මම මෙතනින් comment එකක් දාගෙන තියෙනවා login card කියලා. එහම login card කියන එක ඇතුලේ මම මෙන්න මේ div එකක් දීලා අපේ මුළු ඔක්කොම ටික මෙතන මේක ඇතුලේ තමයි මම හදාගෙන තින්නේ. ඒතර අපි ඒවා එකින් එක බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ අපි login card කියන comment එකට තියෙන div එකට මෙන්න මේ classes ටික දීලා මම හදාගෙන මම header කියන comment එකක් දීලා ඒකෙත් මම div එකක් දීලා මෙන්න මේ classes ටික දීලා මම හදාගෙන තියෙනවා අපේ header එකට අදාළ කොටස් ටික. එතකොට මම div එකක් ඇතුලේ අපි ඒ අකුර දාගෙන මෙන්න මේක හදාගෙන තියෙනවා මෙන්න මේකෙන්. එතකොට මම ඊට පස්සේ h1 tag එකක් use කරලා ඒකට මෙන්න මේ classes ටිකක් දීලා මම ඒකට id එකක් විදිහට header title කියලා දීලා තියෙනවා. ඒක දීලා මම admin panel කියලා එක දීලා මම ඒ h1 tag එක මෙතනින් ඉවර කරලා මම ඊට පස්සේ paragraph tag එකක් open කරලා මෙන්න මේ classes ටික දීලා ඒකටත් id එකක් දීලා තියෙනවා
header subtitle කියලා. එහෙම දීලා මම sign in to manage Skillshop කියන text එක දීලා තියෙනවා. ඊට පස්සේ මම එතනින් අපේ header එකට අදාළ කොටස් ටික මම මෙතනින් ඉවර කරලා අපේ steps container ඒ කියන්නේ මෙන්න මෙතන මෙන්න මේ සුදු පාට background එකට අදාළ කොටස තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එතකොට මම ඒක හදාගන්න මම div එකක් ඇතුලේ මෙන්න මේ classes ටික දීලා තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ පළවෙනි step එක වන admin email එක දාන තැනට අදාළ කොටස් ටික තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒක අපි එකින් එක බැලුවොත් මම div එකක් ඇතුලේ මෙන්න මේ විදිහට space y කියන class එක දීලා ඒකට id එක දීලා තියෙනවා step 1 කියලා. එහෙනම් දීලා මම form එකක් ඇතුලේ ආයෙත් class එක දීලා තියෙනවා space y6 කියලා. ඒ වගේම on submit කියන function එකෙන් මම admin login කියන එක උදාගෙන ඒකට event කියන එකත් මම දීලා තියෙනවා. එහෙනම් දීලා මම classes නැති div එකක් මෙහෙම දීලා ඒක ඇතුලේ label for එකට email classes විදිහට මෙන්න මේ ටික දීලා මම admin email කියන text එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ input method එකට මම input type එක email id එකත් email මෙන්න මේ classes ටික දීලා ඒ වගේම මෙතනින් placeholder එකකුත් දීලා ඒක required කරලා තියෙනවා. එහෙම කළාම button එක හදාගෙන තියෙනවා අපේ send verification code කියන එකට. ඒතොර ඒකෙත් මම button එකේ type එක submit ඒ වගේම id එක login button කියලා දීලා මම මෙන්න මේ විදිහට classes ටිකකුත් දීලා තිනවා. ඕගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් අපේ step 1 එහෙම නැත්නම් අපි email එක add කරගන්න කොටස එතනින් ඉවරුනාන් පස්සේ අපි යනවා අපේ දැන් step 2 verification කියන තැනට. ඒ කියන්නේ අපේ verification code එක ආවන් පස්සේ admin එතනට verification add කරන කොටස තමයි මෙතනින් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන මම div එකක් දීලා ඒකට classes විදිහට මෙන්න මේ space y6 සහ hidden කියන එක දීලා තියෙනවා. මම hidden කියන එක දීලා තින්නේ ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන්. මගේ දැන් උඩ තිබ්බ එක මම මෙතන hidden කරලා නැහැ. ඒක තමයි මගේ මෙන්න මේක දැනට පෙන්නන්නේ. එතකොට මම දැන් ඒකට hidden add කරලා මෙතන hidden එක කියන එක මම අයින් කළා. මෙතන අපේ web page එක load කරලා ඔයාලා බලා ගන්න පුළුවන්. අපේ මෙතන මාරු වෙන ඒ විදිහට තමයි මම දැනට මේක design කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි එතන ඒ hidden එකෙන් පස්සේ මම id එක දීලා තියෙනවා step 2 කියලා. ඊට පස්සේ මම form එකක් හදාගෙන ඒකට classes කියන එකට space y6 text center කියන එක දීලා on submit කියන එකට admin verify event කියන function එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ උඩ වගේම මම class නැති div එකක් හදාගෙන මෙතන හදාගෙන label විදිහට මෙන්න මේක අපේ end 6 digit code කියන එක දීලා ඒකට මේව දීලා මම input method එකක් හදාගෙන තියෙනවා. ඔන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ input method එකට මම type එක text id එක v code මේ වගේම classes ටිකක් මෙන්න මේව add කරලා placeholder එකත් මෙන්න මේ විදිහට 06ක් use කරලා max length එක 6කට සීමා කරලා මම required කරගෙන තියෙනවා. එහෙම කරගෙන මම ඊට පස්සේ button එකක් හදාගෙන තියෙනවා. උඩ වගේම type එක submit id එක verify button කියලා මෙන්න මේ classes ටික දීලා ඊට පස්සේ verify and login කියන text එක දීලා මම මේ button එක එතනින් ඉවර කරලා මම තවත් button එකක් හදාගෙන තියෙනවා. අපි මෙන්න මෙතන තියෙන change email කියන ඒකට දාලා ඒකට. ඒතර ඒකෙත් මම button type එක විදිහට button on click එකක් විදිහට go to step 1 කියන එක දීලා මම classes මෙන්න විදිහට දීලා change email කියන text එක දීලා තියෙනවා. ඔයගොල්ලෝ මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම div එකක් දීලා id message class hidden මෙන්න මේ class ටික දීලා තියෙනවා. මේකෙන් තමයි මම කිව්වේ ඉස්සෙල්ලා මෙතන digit එකක් එතන digit 6 add කරාන් පස්සේ මෙතනින් පොඩි message එකක් එන්න හදනවා කියලා. ඒකට අදාළ කොටස තමයි මම මෙන්න මේ div එකේ හදාගෙන තින්නේ. එහෙම div එක හදාන් පස්සේ අපේ මේකට අදාළ footer එකේදී මම ඒ කියන්නේ මෙන්න මේ anchor tag එක දාලා තියෙන back to Skillshop කියන එක හදාගන්න මම div එකක් ඇතුළේ මෙන්න මේ classes ටික දීලා anchor tag එක හදාගෙන ඒකේ stref විදියට home.php කියන එකත් ඒ වගේම මෙන්න මේ classes ටිකක් දීලා අපි back to Skillshop කියන text එක දීලා මම මේ ඒ කොටස ඉවර කරගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒක තමයි එහෙනම් අපේ admin sign in page එකේ designing එක. එතකොට අපි දැන් මේකෙම program එකත් එක්ක මගේ ඊළඟ වීඩියෝ එකත් එක්ක හමු වෙමු.